අපි සිංහලෙන් කියනවා එන එකක් නැහැ. යන එකක් නැහැ. කන එකක් නැහැ. බොන එකක් නැහැ. නිදා ගන්න එකක් නැහැ. එහෙම අපි ප්‍රකාශ කරනවා. දැන් අපි ඒක හදා ගන්න ඕනේ සරලව. ලේසියෙන්. හරි. ක්‍රම 3යි තියෙන්නේ. ස්ටෙප් 3යි තියෙන්නේ. හරි. පියවරයන් 3යි. වචනයක් තියෙනවා මෙන්න මේක මතක තියාගන්න. will not මේක තමයි තියෙන්නේ එකක් නෑ කියන එක තියෙනවා මේකේ. will not අපිට කියන්න පුළුවන් කෙටි කරලා won't කියලා කියන්නත් පුළුවන්. won't කියලා කියන්නත් පුළුවන්. will not එකක් නෑ. දැන් බොන එකක් නෑ කියලා කියන්න ඕනේ. බොන එකක් නෑ. බොනවට අපි කියන්නේ drink. බොනවා. මේ ඇවිල්ලා බොනවා drink. එකක් නෑ කියන කෑල්ලක එකතු කරනවා මෙතෙන්ට. won't මම මේ කෙටි කරපු ක්‍රමයේම ගත්තා. ඔයාලට පුළුවන් will not drink කියන්නත් won't drink කියන්නත් පුළුවන්. won't drink. දැන් බොන එකක් නෑ කියලා එනවා. බොන එකක් නෑ. බොන එකක් නෑ. කවුද බොන එකක් නැත්තේ? අපි කියන ඔහු බොන එකක් නෑ. එයා බොන එකක් නෑ. එයා ඔහු නම් he. එතකොට he මෙතෙන්ද එකතු කරනවා. කර්තෘ පදේ. එතකොට ඔහු බොන එකක් නෑ කියලා කියද්දී he won't drink. ඔන්න. පළවෙනි අදියර won't මතක තියාගන්නවා. එකක් නෑ. දෙවෙනි අදියර මේ drink බොනවා won't drink එකතු කර බොන එකක් නෑ. අවසාන අදියර he ඔහු බොන එකක් නෑ. එතන කර්තෘ පදයක් එකතු කරනවා. කනවා. බලමු තාගයක්. කනවා. eat කනවා. කන එකක් නෑ. won't ඒගොල්ලෝ they ඔවුන් කන එකක් නෑ. they won't eat වැඩ කරනවා. work වැඩ කරන එකක් නෑ. won't work කවුද? someone won't work. someone වැඩ කරන එකක් නෑ. ඔන්න. දැන් පුළුවන් ඕගොල්ලන්ට හදාගන්න මෙන්න මේක බේස් කරගෙන පදනම් කරගෙන මෙතෙන්ද ක්‍රියාපද ටික දැම්මා won't දැම්මා. නිදා ගන්න එකක් නෑ. won't sleep දැම්මා won't. එතකොට won't sleep නිදා ගන්න එකක් නෑ. මෙතෙන්ද දානවා අදාළ කෙනා baby won't sleep. උයන එකක් නෑ. උයනවට won't cook උයන එකක් නෑ. කවුද? අම්මා. mother won't cook අම්මා උයන එකක් නෑ. right. ඔන්න ඔහොම හදාගන්න පුළුවන් සරලව මෙන්න මේ එකක් නෑ කියන අයිඩියා එක එන ක්‍රමයට. හරි ලේසි ඉංග්‍රීසි.